ඉතින්නද? නැගිටින්න. හඳුන් කුරුදයක් ගේන්න. නාමල් ගුරුනාන්සේගේ දුව සහ පුතත් ඇවිල්ලා ඉන්නවා. අද වැඩසටහනේ මේ මැදිරිය රැඳිලා ඉන්නවා. ඕන් මේ කටයුත්තට එතුමට උදව් කරාවි. පත්තු කරන්න බුද්ධාවෙන් වරමක් ගන්න තියෙනවා. ලෝකතර ගියේ පත්තු කරන හඳුන් කුරුද. කියන්නේ ලැබුණු වරම නිරන්තරයෙන් අලුත් කරගන්න සිදු වෙනවද ගුරුනාන්සේ? ඒ කියන්නේ 2011 දී ඔබතුමාට වරමක් ලැබුණා කියලා කියනවා. දැන් ඒක නැවත අලුත් කරලා දැන් වරමක් ඉල්ලපු නිසා මම අහන්නේ. නෑ මං එදා ආරන්නේ ආයේ මේ අලුත් අවුරුද්දනේ. එහෙම. ඕක මේ පත්තු කරගන්න. වාතයෙන් අහන්නේ චීවරයක් දාගෙන මේ චීවරේ දාගත්තේ මේ බුදුදහම වෙනුවෙන් මේ පන්සිල් පද පහරක් කියනවා කියලා. මේ දෙයිගොල්ලෝ ගැන පෙරේතෝ භූතෝ ගැන හොයන්නේ නැත්නම් වාන්සේ චීවරේ දාගත්තේ මේ මනුස්ස සංසාරයෙන් ඈතර කරනවා කියලාද? දැන් ඔබතුමා කිව්වේ අපි නැගිටවනවා කියලානේ. ඔව් ඒක කරන්න. ඔව් ඒකට වෙලා තියෙනවා. ඒක කරන්න. ඒක කරන්න අද වරම් මදි. මම ඒක කියලා තියෙන්නේ අපේ ගුරුවරයාට කියලානේ මහණෝනේ. ඔව්. ඔයාට එහෙම කියන්න අයිතියක් අපේ නැහැනේ මහත්තයා. නෑ මට අයිතියක් නෑ. මට අහන දෙයට උත්තරයක් දෙන්නකෝ. නෑ නෑ එහෙම උත්තර දෙන්න ඕනේ නෑනේ. දැන් ඔයා ආවේ අපි නැගිටවනවා කියලානේ. ඔව් මං කිව්වනේ මට අද මේ ඒක එහෙමනේ කිව්වේ නේද? මං කිව්වා මට අද වරම් මදි. මොකද මාත්‍යට වරම් මදිද ඇතිද කියන එක නෙවෙයිනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක නෙවෙයි මටත් තියෙන ප්‍රශ්නේ. ඔබතුමා කිව්වා දැන් හාමුදුරුවෝයේ දොස්තර මහත්තයා නැගිටවනවා කියලා. දැන් කට්ටිය ඇහුණා අහගෙන හිටියා. ඔව් අහගෙන හිටියා හරි. නැගිටවන්න. නැගිටවන්න මේ බුදුදහමෙන් තියෙන වරම් විතරයි මං කිව්වනේ අද මට තියෙන්නේ. මම හාමුදුරුවෝ නැගිටවන එදා සන්දාවන. දැන් ඔබතුමා මේ අද දවසේ කරන්න පුළුවන් දෙයක් අපි කරමුද? කියන්නේ ප්‍රශ්න අහන්නේ නැතුව එහෙම පුළුවන්ද? නෑ දැන් මේ කියපු දේ කරන එකනේ මෙතන තියෙන්නේ වැඩේ. දැන් මෙතුමා කිව්වේ අපි පුටුවෙන් නැගිටවනවා කියලා. නෑ මෙතුමාගේ වරමෙන් අපි බලමුකෝ මොකද්ද කරන්න පුළුවන් කියලා. එහෙම නැගිටවන්න. කියපු දේ කරන්නකෝ ඉස්සලා දැන්. කියපු දේනේ කරන්න ඕන. කියපු දේ කරන්න අද ඔයා ප්‍රෝග්‍රෑම් එකට ගෙන්න ගත්තේ මහත්තයා මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නගෙන තියෙන්නේ නිෂ්පාදක මහත්තයා. ඔයා අර ආපු හඬපටියනේ. ඔව් හඬපටියට මම එදා ආවනේ මෙතෙන්ට. ඉතින් එදා අභියෝගේ නෙවෙයිද? ඇයි අභියෝගේ බාර අරගෙන හාමුදුරුවෝ එන්න තිබ්බනේ මෙතෙන්ට එන. එදා කියන්නේ සන්දාවනේ මම. ඒක අහන නිෂ්පාදක මහත්තයාගේ. නිෂ්පාදක නේද මේක රූපය මට රූපවාහිනියට පිටින් එන කෙනෙක්නේ. දැන් අපි ඒ කතාවට අපි උත්තර දුන්නානේ මහත්මයා නාමල් ගුරුනාන්සේ.
අපි ඒකට උත්තර දුන්නා. හේතුවත් අපි පැහැදිලි කළා. ඔව්. එතකොට මේක ජාතික රූපවාහිනිය මේකේ වැඩසටහන් පැවැත්වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අපිට අනුගත වෙන්න බැරි අවස්ථාවල් වෙනවා. ඒ අවස්ථාවලදී අපිට ඒකට ඒ මොහොතේම අපිට ඒ වැඩසටහන කරන්න බැරි වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. අපි මේ කාලාන්තරයක් තිස්සේ රූපවාහිනියත් එක්ක ගනුදෙනු කරන පිරිසක්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් උදා වුණා. ඒක හරි. දැන් ඔබතුමාට අද දවසේ කරන්න පුළුවන් මොනවද? අද දවසේ මට වරම් මදි. එහෙනම් මේක දාන්න මේක දාන්න මේ සතිය දවසකට. ඔව්. දැන් අද බුදුන් වහන්සේගෙන් වරමක් අරගෙන ඔව්. බුදුන් වහන්සේගෙන් අපිට දොර එහෙම ඇරලා බුදුන් වහන්සේගේ වරම ගත්තට මට මේ බුදුන් වහන්සේගේ වරෙන් හාමුදුරේ දොස්තරේ නැගිටවන්න බෑ මේ මට අනිත් වරම හතර හරි වෙන මොනවද කරන්න පුළුවන්? එහෙම නැගිටවන්න අභියෝගයක් කරලා ඒක කරන්න බෑ කියලා හිතෙනවා නම් අද බැරි නම් අද ආවේ මොකටද? ආවේ මම මෙතෙන්ට ඔව් ආවේ මොකටද? මේ අභියෝගේ ඔක්කොම කරන්නේ නෙවෙයි නේ ආවේ. එහෙනම් මොකක් කරන්නද? කරන් දැන් කරපුවා කියලා ඉස්සලා කියන්න ඕන. කරලා විපුත් කියන එක නෙමෙයි අපේ ප්‍රශ්න අහන එක නෙමෙයි. කරන්න ටික ඉස්සලා කියන්න මේක කරන්න පුළුවන්. කරන්න වරම් මදි. ඒක තමයි කියන්නේ මම මේ. මදි නම් ඉතින් මහත්තයා ආපු එක දැන් අද කිසිම දෙයක් කරන්න බැයිද ඔබතුමාට? අපරාධනේ එහෙම කාලය. බෑ ඉන්නේ කරන්න දෙන්නේ. උත්සාහයක්වත් දරන්න පුළුවන් කමක් නැහැ. පොඩි වරමක් කර දෙවිවරු නැත්තම් අර කිව්වා වගේ වෙන වෙන වර්ගවල අයගෙන්වත් වරමක් අරගෙන භූතයෝ කරන්න ඉන්නවා මල ප්‍රේතයෝ. පෙරේතෙක් හරි කමක් නැහැ ගන්න පුළුවන් කෙනෙක්. එන්නේ සඳුදාය ආවනම් මේක මං හාමුදුරේ දොස්තරයි නැගිටවන්නේ පුටු දෙකත් එක්ක. අතීතෙන් දැන් මට කතා වරන් දැන් දොර ඇරලවත් දැන් ඔබතුමා කිව්වා ප්‍රධාන දොර අපිට ඇරලා දෙන්න වෙනවා. ඔව්. ඒ මොනොත් වෙන අයව ගෙන්නන්න වෙනවා කියලා. වැඩසටහනට පෙර. එහෙම හරි කරන්න පුළුවන් කමක් තියෙනවද අපිට ප්‍රධාන දොර ඇරලා දෙන්න පුළුවන් මේ මැදිරියේ? අපි ඔයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් මේ ආයතනය කරන්නේ. බෑ ගන්න බෑ. කිසිවක් කරන්න බෑ කියලාද කියන්නේ? සතිය දවසක් දාන්න. සෙනසුරාදා කියපු දේ දවසේ කරනවා සතිය දවසක් දාන්න. ඔය අපි එක එක ඒවට නැගිටවන්න කට්ටිය එනවා තමයි මහත්තයා. නෑ මමත් අපි දන්නවා නැගිටින්නේ මමත් අපිට ඕන ආවේ වෙලාවට මේ විතරයි. සඳුදා සන්දාවේ එක කරන්න ආවේ. අපිට ඕන හැබැයි විතරයි. මේ අපි සඳුදාවේ එක නැගිටවන්න කරන්න ලේසි නෑ තමයි දැන් මට මේ වරම් මදි මේක කරන්න මං කිව්වා වරම් මදියද කියලා. මේ ඔව් වරම් මදි කියලා මට කිව්වා. මට අද වරම් හැබැයි නෑ යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වා. බුදුහාමුදුරන්ගේ තියෙන වරම් විතරයි තියෙන්නේ. දේවගල්ලන් වරම් අද මට එන්නේ නෑ කියලා. ඔයාම කිව්වා දෙවියන්ට වැඩිය උඩින් ඉන්නේ බුදුහාමුදුරුවෝ කියලා. ඔව්. ඉතින් ඒක තියෙන මද ඒ වුණාට මේ බුදුහාමුදුරගේ වරම තිබුණාම දෙවියෝ උත්සාහයක් කරන්න පුළුවන් තව නැවත වතාවක්. කොණ්ඩේනි හාමුදුරුවෝ ඉන්නේ නැහැ. කොණ්ඩේ කොණ්ඩේ දෙනිය හාමුදුරුවෝ කොන්දේනි හාමුදුරුවෝ නම් පොය කිව්වා පටගාලේ ඉන්නේ. එනවා. එන්නේ කරන් දෙන්නේ. වෙන කෙනෙක්වත් ගෙන්නන්න බැරිද? අර කියපු දෙවිවරු ඇරෙන්න අනිත් කොට්ටාශයවත් ගෙන්නන්න බැරිද? නෑ ඔබ වහන්සේ මේ මම නෙවෙයි අභියෝග බින්දේ ඔය දෙන්න ඒක ඉතින් මට කරන්න දෙයක් නෑ අද පොයෙන් මේ පොය දවසේ සන්දයි සඳුදාවනේ මම මෙතෙන්ට වරන් අරගෙන ඒ අභියෝගේ කරන්න ආවා ඒ අභියෝගේ බාරගන්න ඔය දෙන්න මෙතන පිණි හිටියේ නෑනේ ඇවිල්ලා මම අපහු ගියානේ ඒ අභියෝගේ අරගෙන අද පොය දාසේ මට
මොන වගේ අයගෙන්ද ඔබතුමා ඔය විදිහට වරම් ගන්නේ? තව කවුරු, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අරනකොට තව කාගෙන්ද වරම් ගන්නේ? මට ගන්න පුළුවන් ඕන දෙවි කෙනෙක්ගෙන්. ඕනම දෙවි කෙනෙක්ගෙන්. දැන් පොය ගෙවිලා තිබුණත් බැහැ නේද? අපි නැගිට්ටවන එක ඔබතුමාට දැන් කරන්න බෑ කියලා ඔබතුමා කියනවනේ. ඔව් මම ඒක කියනවා දැන් බෑ. මේක සතියේ දවසක දාන්න මම නැගිට්ටුවා. නැගිට්ටවන්න පුළුවන් කියලා කියනකොට ඔව් ඔබතුමා කියලා නෑ මේ පටියේ සතිය දවස් වෙන්න ඕනය. පොය දවස නොවෙන්න ඕනය. මේ විදිහේ වෙලාවල් වෙන්න ඕනේ කියන කිසිම කොන්දේසියක් නැතුව හැබැයි මම මේක කිව්වේ නෑ පොය දවසේ කියලා. කිව්වේ නෑ මේ සතිය දවසේ කියලා නික දාලා තිබ්බේ. මේ ඒ අභියෝගය කරන්නේ සතිය දවසක කියලා පොයට කලින් අපිට වාදනය කරන්න සතිය දවසක කියලා වචනයක් සඳහන් කරලා තිබුණාද? ඒකේ එහෙම එකක් නෑ. අපි ඒක වාදනය කරමු ආයි පාරක්. නෑ ඒකේ මේ මගේ රෙකෝඩින් එකේ දාලා තිබ්බේ නෑ මේ පොය දවසේ කියලා. මේ සතිය දවසේ කියලා. නෑ නෑ දැන් මහත්තයානේ කියන්නේ අදුෂ්‍යමානයට මම එන්න කැමතියි. මම ඔය හාමුදුරුව නැගිට්ටවනවා. දොස්තර මහත්තයා දොස්තර නැගිට්ටවනවා. ඔව්. ටොපි දෙකක් 10ක් ගේන්න. ටොපි දෙකයි මට ඕන. ඉතින් මම ඒ අභියෝගය අරගෙන මම මෙතෙන්ට ආවනේ. ඔව් මහත්තයා දැන් ඇවිල්ලා තියෙනවනේ. ඔබතුමා දැන් නෙවෙයි මම සන්දාවනේ අභියෝග බාර ගන්න. ඔබතුමා ඒ ඔබ වහන්සේ දොස්තර මහත්මයා මෙතන මේ හිටියේ නැති උනාට මම මොකද්ද කරන්නේ? ඔබතුමා ඒ පටිය කියලා නෑ නේද? සමුද එන්න ඕනද? අඟහරු එහෙම දිනයක් මුකුත් කියලා නෑ නෑ. ඒකේ දිනයක් කියලා නෑ. ඔබ වහන්සේ දිනේ කියලා තිබ්බනේ සඳ කරමු කියලා. ඒකනේ මට සන්දාවේ මම සමුද කියලා නෑ. මම සමුද කියලා කවුද කියලා මම සමුද කිව්වා. නිෂ්පාදකතුමාට දැනුම් දුන්නද මම පොය දින දවසේ දාන්නේ මේ නෑ කටයුත්ත කරන්න බැරි බව? මටත් කිව්වහම මට ඉඩකඩ තිබුණු දවසක් වුණොත් එන එක තමයි මේ අවුරුදු 5ේම කළේ. අන්ත හරිද? මම කිව්වේ නෑනේ දැන් පටන් ගන්න කලින්වත් මේක මේ අද එන්නෙම නෑ කියන එන්නෙම නෑ කතාව කියලා කිව්වෙත් නෑනේ. නෑ මම දන්නේ පටන් ගන්න කලිනුත් ඔබතුමා ඇවිල්ලා හිටියනේ. ඔබතුමා අතන ලොබි එකේදී මා එක කතා කරන්නෙත් නැතුව කිව්වේ මේක නැති වෙයි. එහෙම කියලා කතා කරේවත් නැනේ මාත් එක්ක. එච්චර ආරක්ෂා ඒක හින්දා අපි ඒක එච්චර ආරක්ෂා කරගෙන ආයි මම මෙතෙන්ට මම ඔබතුමාට මෙතෙන්දී කියවනේ පුළුවන් නම් මේක කරන්න ඔබතුමා හෙට ලෝක ප්‍රකට වෙනවා කිව්වද කියලාත් මං කිව්වනේ. ඔව් හරි. ඉතින් දැන් ඒ අභියෝගේ බාර අරගෙන මම ආවනේ. ඒ අභියෝගේ දැන් මට මෙතනින් වරන් එන්න නැත්නම් මම හැබැයි මෙහෙමයි ඔබතුමා ඒ කියනකොට කිව යුතුව තිබුණා. අපේ ඔබතුමා ගැන නරකක් දකින්නව නෙවෙයි. කිව යුතුව තිබුණා මට මෙහෙම දිනවල වරන් එනවා මෙහෙම දිනවල වරන් එන්නේ නැහැ. මේ දිනවලදී හාමුදුරුවෝ නැගිටවන්න පුළුවන්. එහෙම කියලා කියන්න තිබුණානේ. අපි දන්නේ. ඒ මුකුත් කියලා නැහනේ. අද දවස් වැඩේ කරන්නේ නැහැ කියලා. එහෙනම් මේව ලෑස්ති කරන්නේ නැහනේ. මෙහෙම ලෑස්ති කරන්න. එහෙම රෙකෝඩින් එකක් දාලා තිබ්බේ නැහනේ මොකද? එහෙම කියන්නේ. අපිට දුරකථන ඇමතුම් නම් රාශියක් ගලාගෙන එනවා කියලා නිෂ්පාදකතුමා දැනුම් දෙනවා. මෙතුමා කියනවනේ බෑ කියලා. මේ අපිට බයින්ද අවසාන වශයෙන් උත්සාහයක් අවසාන වශයෙන් කිසිම දෙයක් කරන්න පුළුවන්. මොකක් හරි එකක්. මොනවාම හරි දෙයක් කරන්න පුළුවන්. මොකක් හරි එකක්. පොඩි දෙයක් හරි. ඔලෝලනේ ගණන් ගන්න බෑ. ඔලෝලනේ ගණන් ගන්න බෑ. මම මේ බැලුවේ පුළුවන් ද ගන්න කියලා. එච්චරයි. උත්සාහ කරන්න මහත්මයා. උත්සාහ කරන්න මේක සජීව වැඩසටහනක්. ලංකාවම බලාගෙන ඉන්නවා ලෝකෙම බලාගෙන ඉන්නවා. කවුරු බලන් හිටියත් මට මේ අභියෝගේ සතිය දවසක විතරයි කරන්න පුළුවන්. පොය දවසට බෑ ඉන්නේ. කරන්න දෙයක් නැහැ. මම එනකොටම කිව්වා මේ පොය දවසට වරන් අඩුයි. නෑ මම දන්නේ ඔබතුමා එනවා කියලා මම දන්නේත්. අපි නැගිටවනවා කියන එක මම දන්නේත් මෙහාට ආවයින් පස්සේ. ඇත්තම කතන්දරේ. මම මෙතෙන්ට ආවයින් පස්සේ මං සයුරගෙන තමයි මොනවද මේ මහත්තයා කරන්නේ. ශිරාන් මහත්තයා මට කතා කළා කිව්වා අම්දුනේ ටොෆි 10ක් අරන් එන්න කියලා සංවිධායකතුමා. ඔව්. ටොෆි 10 අරගෙන ආවේ. අගෙන ආවනේ. මේ පාටවල් 10කින් ටොපි 10 ගෙන් ගිහම සඳුදා. අද නෙවෙයිනේ. ඔය ටොපි 10 සඳ අරන් ආවනම් මං ඔය දෙන්න පුටු දෙකෙන් නැගිට්ටවනවා. මං ඒක අභියෝග කරනවා. අපිට කෙනා නැගිටවන්න හදනවා තමයි. නෑ හරි. අපි නැගිටින්නේ අපිට ඕන ලාට විතරයි. ඒ වුණාට මේක එක්කෙනාගේ ඒ වුණාට මං ආපු දාසේ වරන් අරගෙන ආවේ. ඒකෙන් මං නැගිට්ටවනවා. නෑ අද බුදුහාඳුරගේ වරම තියෙන නිසා අපි හිතුවේ බුදුහාඳුරන්ට ඉහළින් කෙනෙක් අපිට නෑ. බුදුහාමුදුරන්ට ඉහළින් කෙනෙක් මට නෑ. මේ ඒ වුණාට මට
මේ මෙතනින් දෙන්න නැත්තම් ඉතින් මං මොකද්ද කරන්නේ? එතකොට අර කතා කරන වෙලාවේ ඔබතුමා කිව්වනම් මට වරම දුන්නොත් මම මේ හාමුදුරුවෝ නැගිට්ටවනවා. දන්නේ නැනේ බුදුහාමුදුරුවෝ ඉතින් මං ගෙරි අනුකම්පා කළාට වරම දෙන්නේ නැද්ද කියලා. ඒක දන්නේ නැහැ. මේ වෙලා තියෙන හැටි කොහොම හරි අද වරන් නෑ සතිය දවසක දාන්න. ඕනම සතිය දවසක පුළුවන්ද? මේ පොයට කලින් සතිය දවසක දාන්න. පොයට කලින් සතිය දවසක. හොඳයි හොඳයි දැන් අපි රෙකෝඩින් එක කරලා රෙකෝඩින් එකකට අපි යන්න පුළුවන් වෙයි. රෝහණ දිසානායක මහත්තයා නවසීලන්තෙන් අපිට කතා